අමති ලක්ෂානි මන්ති පීරිස් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකතුමිය හැටියට දැනට මේගොල්ලෝ මේ කෙලින්න හදන ETF එක ගැන කතා කරන්න. මොකද මේ අලුත් ආණ්ඩුවෙන් අලුත් වැඩපිළිවෙලක් කරගෙන පටන් ගන්න තියෙනවා. ත්‍රිපාර්ශ්වික කමිටුවක් පත් කරගෙන මේ රාජ්‍ය පාලනයේ ඉන්න සහ පෞද්ගලික අංශයේ ඉන්න මිනිසුන්ගේ EPF එකටත් අරින්න තමයි මේ ලෑස්තිය. ඉතින් අපි අහන්න කැමති මේ අවුරුදු ගාණක් අපි දුක් විඳලා මේ සේවකයන්ට අයිති වෙලා තියෙන මේ ETF එකට ඇයි මේ රාජ්‍ය මැදිහත් වෙන්න හදන්නේ? ආසියාවේ තියෙන ලොකුම අරමුදල තමයි මේ EPF එක කියන්නේ. ETF එක. EPF එක. එතකොට මේ EPF එකට ඇයි මේගොල්ලෝ මේ අත දාන්න හදන්නේ? මේ ත්‍රිපාර්ශ්විකව කියන්නේ සේවකයා, සේවයා සහ ආණ්ඩුව. ඇත්තටම අපි අවුරුදු ගාණක් දුක් විඳලා අපේ පඩියෙන් අයින් කරගන්න මේ මුදලට අත තියන්න පාලකයාටවත් රජයටවත් කිසිම අයිතියක් නැහැ. මොකද අපි වෙහෙසන්නේ අපේ ශ්‍රමය, අපි කැප කරන අපේ කාලය. එතකොට අපේ කියන දේ, ඒ කියන්නේ මේ සේවකයාට අයිති දේ ඇයි අපි මේ තව පාර්ශ්ව දෙකකට මැදිහත් කරන්න හදන්නේ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මොකද මේකත් හදන්නේ මං හිතන්නේ මේ දුප්පතාගේ බඩට ගහන්න. ඒ කියන්නේ මිනිස්සෙක් රාජ්‍ය සේවකයාට අවුරුදු 60න් පස්සේ පෙන්ෂන් එකක් හම්බ වෙනවා. නමුත් පෞද්ගලිකකරණයේ මිනිස්සුන්ට ඒක නැහැ. ඒගොල්ලෝ බලන් ඉන්නේ මේ අවුරුදු 55 ඉවර වෙනකන් මේකෙන් ලැබෙන ආදායම කොහෙද තැන්පත් කරගෙන එකෙන් එක පොලියකින් ජීවත් වෙන්න. එහෙම නැත්නම් යාන වාහනයක් කරන් ජීවත් තමගේ ජීවිතය සුඛිත කරගන්න. එහෙම නැත්නම් ගෙයක් දොරක් හදාගන්න. ඉතින් මෙන්න මේකත් මේගොල්ලෝ තව අවුරුදු 5ක් කල් අරින්න ප්ලෑන් කරනවා. ඒ කියන්නේ අවුරුදු 55න් ගන්න නොදී අවුරුදු 60න් ගන්න තැනටපත් කරන්න හදනවා. ඉතින් ඇයි මේ තව අවුරුදු 5ක් මේ මිනිස්සුන්ට මේ වද දෙන්න හදන්නේ? මොකද්ද මේකෙන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? මං ඉල්ලනවා ඔයගොල්ලන්ට කරුණා කළා මේ සේවකයාට අයිති EPF එකට කවදාවත් අත තියන්න නම් ලෑස්ති වෙන්න එපා. මේකත් මේ රජයේ එක්තරා කුමන්ත්‍රණයක්. ඒ වගේම අපි කතා කරමු දැන් මේ රටේ මේ කාලේ වෙනකොට අස්වැසුම ගැන සැහැණ කතා කරන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මොකද අස්වැසුම අපි ඒ කාලේ සමෘද්ධිය කියලා නමින් තමයි හැඳින්වුවේ. ඉතින් සමෘද්ධියෙන් සැහැණ මිනිස්සු දේවල් කරගත්ත ගම් මට්ටමේ. මොකද අපි බිම් මට්ටමේ දේශපාලනය කරන මිනිස්සු වශයෙන් අපි ඒක දන්නවා. නමුත් අද දවසේදී මේ සමෘද්ධිය අස්වැසුම කරලා මේ කෙලින්ම මුදලක් account එකට වැටෙන තත්ත්වයට මිනිස්සුන්ව පත් කරලා තියෙනවා. මොකද ඒක හරියට ඇවිල්ලා අර පිනට කන්න දෙනවා වගේ වැඩක්. ඉතින් මේ රජය පිනටම කාලා හැදිච්ච රජයක් නේද?